ඔබත් උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් රෑ නින්දට යනකම් මොනවා හරි ප්‍රශ්නයක් හින්දා පීඩනයකින් එහෙම නැත්නම් ලොකු ස්ට්‍රෙස් එකකින් ඉන්නේ. හැමතිස්සෙම කේන්ති යනවා වගේ කිසිම සතුටක් නැහැ කියලා හිතනවද? ඇත්තටම වර්තමානයේ කාර්යබහුල ජීවිතයක් එක්ක මේක අපිට විතරක් නෙමෙයි ලෝකේ ඉන්න බහුතරයකටම තියෙන පොදු ප්‍රශ්නයක්. හැබැයි මේ ස්ට්‍රෙස් එක අපේ ජීවිතය පාලනය කරන්න ඉඩ දුන්නොත් අපිට කවදාකවත් සතුටින් ඉන්න ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා අද අපි හැමදාම සතුටින් සැලුවෙන් ඉන්න ඔයාට උදව් වෙන ස්ට්‍රෙස් නැති කරගන්න පුළුවන් ලේසිම ක්‍රම 5ක් ගැන කතා කරන්නේ. අංක 1 විනාඩි 5ක නිදි ශ්වසන ව්‍යායාමය. අපිට ලොකු ස්ට්‍රෙස් එකක් දැනෙනකොට අපේ හෘද ස්පන්දනය වැඩි වෙනවා. ඒ වෙලාවට කරන්න තියෙන ලේසිම දේ තමයි සංසුන්ව වාඩි වෙලා S2 පියාගෙන තප්පර 4ක් හුස්ම ඇතුළටගෙන තප්පර 4ක් රඳවාගෙන නැවත තප්පර 6ක් තිස්සේ හිමින් හුස්ම පිට කිරීම. මේකෙන් මොළයට දැන් සියල්ල පාලනය කර ඇත කියන පණිවිඩය ලැබිලා ක්ෂණිකව සිත සංසුන් වෙනවා. අංක 2 ඩිජිටල් විවේකය. නිතරම ෆෝන් එක දෙස බලාගෙන සිටීම, සෝෂල් මීඩියා වල අනවශ්‍ය දේවල් දැකීම සහ නොටිෆිකේෂන් ශබ්ද අපේ මොළයට නිරන්තරයෙන් වෙහෙසට පත් වෙනවා. දවසකට අවම වශයෙන් පැයක්වත් විශේෂයෙන්ම නිින්ද යාමට පෙර ෆෝන් ලැප්ටොප් එකකින් ඈත් වෙලා ඒ නිදහස් කාලය පවුලේ අය එක්ක කතා කරන්න හෝ පොතක් කියවන්න පාවිච්චි කරන්න. අංක 3 සබහාදම සමග කාලය ගත කිරීම සහ ඇවිදීම. කාමරයකට හෝ ඔෆිස් කාමරයකට කොටු වී සිටීම ආතතිය වැඩි වීමට ප්‍රධාන හේතුවක්. දවසකට විනාඩි 15ක් 20ක් එළිමහනකට බැස ගස්කොළන් දෙස බලමින් මද දුරක් ඇවිදින්න. නැවුම් වාතය සහ හිරුවෙලි ශරීරයට ලැබෙන විට සතුට ඇති කරන සෙරොටොනින් හෝමෝනය ශරීරය තුළ ස්වභාවික නිපද වෙනවා. අංක 4 ප්‍රමුඛතාවයෙන් කර ගැනීම. බොහෝ වෙලාවට ස්ට්‍රෙස් වෙන්නේ එකපාර වැඩ ගොඩක් ඔලුවට දාගත්තාමයි. උදේට නැගිට ගමන් එදා දවසේ කරන්න තියෙන වැදගත් වැඩ 3 විතරක් කොලේක ලියා ගන්න. අනෙක් දේවල් පස්සට තියන්න. ඒක වරකට එක වැඩක් බැගින් අවසන් කරන විට අනවශ්‍ය කලබල සහ බය නැති වී යනවා. අංක 5 ප්‍රමාණවත් නිින්ද සහ සිනාව. අඩු නිින්ද කියන්නේ ස්ට්‍රෙස් වලට ප්‍රධානම පාරක්. ශරීරය සහ මොළයට විවේකය දෙන්න. දිනකට පැය 7ක 8ක නිසෝදායක නිින්දක් අනිවාර්යයි. ඒ වගේම ඔබට සතුටක් ගෙන දෙන හිත පිරෙන hina වෙන්න පුළුවන් යාළුවා එක්ක කතා කරන්න. නැත්නම් හාස්‍යජනක වීඩියෝවක් බලන්න. සිනාව මගින් ශරීරයේ ස්ට්‍රෙස් හෝමෝනයේ මට්ටම වේගයෙන් පහළ හෙලනවා. හැමදේම පරිපූර්ණව කරන්න යන්න එපා. වැදීම් සිදුවීම සාමාන්‍ය දෙයක් බව තේරුම් ගැනීම ස්ට්‍රෙස් වලින් 50% අඩු කරගන්න හේතුවක් වෙනවා. ජය වේවා!